කියමු. චක්කවරං කීත රක්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර චන්ත විභූෂිත පාදෝ ඒසහි තුයිහ පිතානරසිහෝ. රාහුල, ඔබගේ පියාට රෝස පාට සිරිපා සඟලක් තියෙනවා. ඒක පොළොවේ මනවින් පිහිටන දික් විලුඹක් සහිතයි. ඒ සිරිපතුලේ එක එක ලක්ෂණ තියෙනවා. චාමර චත්‍ර ලක්ෂණ තියෙනවා. මිනිසුන් අතර සිංහෙක් වගේ පැමිණෙන අර උත්තමයා ඔබගේ පියාණන්ය. සක්‍ය කුමාර වරෝ සුකුමාලෝ ලක්ඛන වින්තත පුන්න ශරීරෝ ලෝකහිතාය ගතෝ නාරවීරෝ ඒසහි තුයිහ පිතානරසිහෝ. ශාක්‍ය කුලේ උපන් සිව්මැලි කුමාරයන්න් වහන්සේ, සොඳුරු පින් සිරුරක් තියෙන උත්තමයන් වහන්සේ ලෝකයේ හිතසුව පිණිසයි ඔය ගමන් කරන්නේ. රාහුල, මිනිසුන් අතර සිංහෙක් වගේ අර පැමිණෙන උත්තමයා ඔබගේ පියාණන්ය. පුන්න සසංක නිභෝ මුඛවන්නෝ දේවනාරාන පියෝ නාරනාගෝ මන්ත ගජින්ද විලාසිත ගාමි ඒසහි තුයිහ පිතානරසිහෝ. සඳ මඩලක් වගේ මුව මඩලක් තියෙන දෙවියන්ටත් මිනිසුන්ටත් ප්‍රිය උත්තමයෙක් තමයි රාහුල ඔබගේ පියාණන්. මත්තු මහා හස්තිරාජෙක් ගමන් කරනවා වගේ මිනිසුන් අතර සිංහෙක් වගේ පෙනෙන අර වඩින්නේ රාහුල ඔබගේ පියාණන්. කත්තිය සම්භාව අංග කුලීනෝ දේව මනුස්ස නමස්සිත පාදෝ සීල සමාධි පතින්ටිත චින්තෝ ඒසහි තුයිහ පිතානරසිහෝ. රජ කුලයේ ඔබගේ පියාණන් ඉපදුනේ. අග්‍ර කුලේ තමයි ශාක්‍ය කුලය. ඔබගේ පියාණන්ගේ සිරිපා සඟල දෙවි මිනිස්සු වඳිනවා. සීල සමාධි තුල හිත පිහිටුවගෙන සිංහෙක් වගේ අර වඩින්නේ රාහුල ඔබගේ පියාණන්. ආයත තුංග සුසන්තිත නාසෝ ගෝප කුමෝ අබි නීල සුනින්තෝ ඉන්ද දනෝ අබි නීල බමුකෝ ඒසහි තුයිහ පිතානරසිහෝ. ඔබගේ පියාණන්ට තියෙනවා මනාව ඍජුව පිහිටි තුංග සුසන්තිත නාසයක්. ඔබගේ පියාණන්ගේ ඇස් දෙක එදා උපන් වහු පෙටියෙක්ගේ වගේ ලොකුයි, ලස්සනයි, නිල් පාටයි. ඔබගේ පියාණන්ගේ ඇහි බැම දෙක දේදුණු යුගලක් වගේ ලස්සනට රවුමට ඇවිල්ලා අගින් නැමිලා තියෙනවා. ඒ මිනිසුන් අතර සිංහෙක් වගේ වඩින්නේ රාහුල ඒ ඔබගේ පියා.
සුමන්ට සුසන්තිත ගීවෝ සිහහනුමිංග රාජසාරීරෝ කංචන සුංචවි උත්තම වන්නෝ ඒසහිතුයිහ පිතානාරසිහෝ. රාහුල, මනාව පිහිටි රවුමට තියෙන ගෙලක් තමයි ඔබගේ පියාණන්ට තියෙන්නේ. ඒ වගේම ඔබගේ පියාණන් කොච්චර කතා කළත් ඒ පියාණන්ට මුඛය රිදෙන්නේ නැහැ. සිංහනු තියෙනවා. ඒ වගේම ඔබගේ පියාණන්ගේ ශරීරයේ සිංහෙක් වගේ රත්තරම් පාට උත්තම වර්ණයක් තියෙන්නේ. මිනිසුන් අතර සිංහෙක් වගේ වඩින්නේ රාහුලේ ඔබගේ පියා. සිනිද්ද සුගම්බීර මංජු සුඝෝසෝ හිංගුල සුරන්ත සුජිවෝ විසති විසති සේත සුධන්තෝ ඒසහිතුයිහ පිතානාරසිහෝ. රාහුල, ඔබගේ පියාණන්ගේ කටහඬ ඉතා ගැඹුරුයි. ඒ වගේම බ්‍රහ්මස්වරේ තියෙන්නේ. ඒ වගේම සිනිඳු ඉතා මිහිරි. ඔබගේ පියාණන්ට දිවක් තියෙනවා, ඉතාමත් සියුම් දිවක්, විශාල දිවක්. ඔබගේ පියාණන්ගේ යටියන්දී දත් 20යි, උඩුවෙන්දී දත් 20යි, දත් 40යි. සිංහෙක් වගේ වඩින්නේ මිනිසුන් අතර. රාහුලේ ඔබගේ පියා හඳුනා ගන්න. අංජන වන්න සුනීල සුකේසෝ කංචන පන්ට විසුද්ධ ලාලාටෝ ඕසද පණ්ඩර සුන්ද සුන්නෝ ඒසහිතුයිහ පිතානාරසියෝ. අංජන වර්ණ කියලා කියන්නේ තද නිල් පාට. තද නිල් පාට කෙස් කලඹක් තියෙන්නේ. සුනීල සුකේසු. පින්වත්නි, මේ කියන හැම දෙයක්ම ආйти අනුව්‍යංජන වලට. දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් 80ක් අනුව්‍යංජනත් ඉගෙන ගන්නකොට මේ තුංග සුසන්තිත නාසය, ඒ වගේම සිනිඳු දිව කියන එක, ඒ වගේම සුකේසෝ සුනීල සුකේසෝ, ඒ ඔක්කොම අනුව්‍යංජන. එතකොට මේ නරසිය ගාථාවල තියෙන්නේ 70ක් විතර විස්තර කරලා තියෙන්නේ 80ක් අනුව්‍යංජන. ඉතින් කියනවා ඇයි බුදුරජාණන් වහන්සේගේ මහා බෝධිසත්වයන්ගේ සිරුර වර්ණනා කරන්න වෙන කවරෙක් නම් සමත් වෙද්ද? හැබැයි අවුරුදු 12ක් විවාහ වෙලා හිටපු යසෝදරා මේ කරන විස්තරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් අනුව්‍යංජන ඉගෙන ගන්නකොට හිතෙනවා යසෝදරා සුළු ප්‍රමාණයයි බුදු සිරුරේ සුන්දරත්වය දැකලා තියෙන්නේ. හේතුව යසෝදරා ඇහැක් කරලා බුදු සිරුර දිහා බැලලා නැහැ. මහා බෝධිසත්වයන්ගේ සිරුර දිහා බැලලා නැහැ. ඇස්සරලා බැලලා නැහැ. බිම්බලාගෙන කතා කරන්නේ. පුදුම ජීවිතයක් ඒක. ඒතර මේ අහම්බෙන් දැක්ක දේවල් මේ විස්තර කරන්නේ. ඊට පස්සේ කිව්වා නිල් පාටයි, සුවඳ කිස් තියෙන්නේ, රන් නලල්පටක් වගේ නලල්පට විශාලව ලස්සනට පිරිපුන්ව තියෙනවා. සුදුම සුදු පාට ඌර්ම රෝම ධාතුවක් ඇහි බැම දෙක අතර තියෙනවා. රාහුල, ඔබට අර මිනිසුන් අතර සිංහෙක් වගේ වඩින ඔබගේ පියා හොයාගන්න පුළුවන්. ගච්ඡති නීල පාතේ විය චන්දෝ තාරගනා පාරි වේටිත රූපෝ සාවක මංජ ගතෝ සමනින්දෝ ඒසහිතුයිහ පිතානාරසිහෝ. රාහුල, ආකාශයේ
තරු පිරිවරාගෙන සඳමන් ලක්කිනා වගේ අර ශ්‍රාවකයන් පිරිවරාගෙන ඉදිරියෙන්ම වඩින්නේ ඔබගේ පියා. යන්න රාහුල. හඳුනා ගන්න මිනිසුන් අතර සිංහෙක් වගේ ඒ පැමිණෙන්නේ ඔබගේ පියා. බලන්න තමන්ගේ ස්වාමියා මෙච්චර වර්ණනා කරපු වෙන බිරිඳක් ලෝකේ සිටිද්ද?